අද උදේ මම දැක්ක හරිම පුදුම ලස්සනක්. රෝස පාට මල් වලින් පිරිච්ච ගහක්. ඒ ගහ වටේම සුදු මීදුමක් හිමින් හිමින් නටනවා. මොහොතකට මට හිතුණා මේ ලෝකේ ඉතුරු වෙලා තියෙන්නේ මේ ගහයි මේ මීදුමයි විතරයිද කියලා. ඒ ගහ කිසිම වචනයක් කතා කළේ නැහැ. ඒත් ඒ මල් එකින් එක හෙමින් හෙමින් සුළඟට සෙලවෙද්දී හරියට මොනවදෝ කතාවක් කියනවා වගේ දැනුණා. ඉක්මන් වෙන්න එපා. හැම ලස්සන දෙයක්ම තමන්ගේ වේලාවවම පිපෙනවා. මීදුම ටිකෙන් ටික පහව ගියා. හැබැයි මල්වල ලස්සන නම් එහෙම්ම තිබුණා. එතකොට මට තේරුණා සමහර වෙලාවට ජීවිතෙත් මීදුම වගේ. ටික වෙලාවකට අපේ ඉස්සරහා මාර්ග නොපෙනෙන්න පුළුවන්. ඒත් බලාපොරොත්තු පිපිලා තියෙනවා නම් හිරු එළිය එන එක කවදාවත් නවතින්නේ නැහැ.